ආයිබෝවන් සුබ දවසක් වේවා හැමෝටම. බාස්සයි පොඩි වැඩක් පෙන්නන්න මේ ක්ලච් සම්බන්ධව අහලා තිබ්බ කීප දෙනෙක්. දැන් ඔයාලා මේ ක්ලච් එකක් කම්ප්ලීට් දානකොට මේ වගේ එකක් තමයි කඩේ ගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ එකක් ගන්නකොට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා ගලවන බාසුන් නැහැ කියනවා ක්ලච් එක ගේන්න කිව්වම මෙයා ගණන් කරනවා දෙති. ඔයත් ගණන් කරලා එයත් ගණන් කරලා ඔක්කොම ගණන් කරලා එන චාටර් එක ගන්න කන්නේ. මේක දෙති ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලට. මේක මෙන්න මෙතන තියෙනනේ මාක් එකක් මේ. පේනවද මේකේ? මේකේ ඉරක් තියෙනවා රයිට් බලා ගන්න. ඊළඟට මේ තව ටයිප් එකක් තියෙනවා මේ තියෙන අනිත් එක. මේකේ ඉරක් නෑ මේ. හරිද? බලා ගන්න. ඊළඟට තියෙනවා මේකේ තියෙනවා ඉරි දෙකක්. හරිද? මේ. එතකොට දැති ගණන් වලින් 72 76 ඔහොමම තියෙනවා හරි. ඕක ගණන් කරන්න ඇත්තටම අවශ්‍ය නැහැ. මේ තනීර යන්නේ 205 යනවා. මෙතන තනීරක් තියෙන්නේ. මේක 205 යන්නේ. පාර්ට් නම්බර් ටික ඕනනම් දෙන්නම්. මේ ඉරක් නැති එක මෙතන ඉරක් නැති එක යනවා 175 හරි ඒවට යනවා ඊළඟට මේ ඉර දෙක තියෙන එක යනවා FL යනවා හරිනේ එතකොට මේ ඉර දෙක තියෙන එක ඇවිල්ලා FL යන්නේ තනීර තියෙන එක යන්නේ 205 Y නම්බර් ඒවා මේවට යනවා ඊළඟට මේක යනවා 175 පොයි ස්ටොක් හරිනේ ඉතින් මේක ජෙනුයින් පාර්ට්ස් ජෙනුයින් දාගන්න වල දානකොට ඒක හොඳයි. අවුරුදු මං හිතන්නේ 5ට වඩා දුවන කට්ටිය ඉන්නවා 7-8 දුවන කට්ටියත් ඉන්නවා. ඒතකොට ක්ලච් සම්බන්ධව ඔහොමයි කතන්දරේ. බාස් අයගේ page එක follow කරන් යන්න. Facebook එක follow කරන් යන්න, TikTok එක follow කරන්න, YouTube එක sub කරන්න. එතකොට මේවා ගන්නකොට දති ගණන් කර කර දඟලන්න ඕනේ. පේනවනේ තියෙන හැටි. type 3ක් තියෙන. FL 205 175 නැත්තම් මේක දැටි ටික ගණන් කර කර දඟලන්න ඕනේ ඊළඟට බාසුන්නයක් ගණන් කරනවා ගෝලයක් ගණන් කරනවා කස්ටමර්ත් ගණන් කරනවා අන්තිමේට කඩේට ගියාම වැරදි එකක් දුන්නාම ඔක්කොම ඉවරයි හරි එහෙනම් ජය වේවා ආදරේ හැමෝටම